ඇයි තාත්තට වදින්න කියන්නේ මොනා කළාද? තාත්තා කන්න දුන්න හින්දාද වදින්න කියන්නේ? බොන්න දුන්න හින්දාද? ඒවත් කළා. තාත්තා ඊට වැඩිය දෙයක් කළා. තාත්තට වදින්න කියන්නේ ඇයි? ගාථාවේ කියන්නේ බුද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකම් රාජ මජ්ජං සුපතිට්ඨං. තාත්තට වදින්න කියන්නේ හේතුව මොකද්ද? රාජ මජ්ජං සුපතිට්ඨං පිතුපාදන් නමමහන් මහරජුරෝ ඉස්සරහ වුණා කොන්දකලින් තියාගෙන වැඩ කරන්න ජීවය හයිය දුන්නේ අප්පච්චි. ඒ නිසා කියනවා රාජ මජ්ජං සුපතිට්ඨං රජෙක් ඉස්සරහ වුණා ශක්තියන්ත වැඩ කරන්න හයිය දුන්නේ තාත්තා. ඒ නිසා තමයි තාත්තට වදින්න කියන්නේ. තාත්තලගේ ආදරය හරි ගැඹුරුයි පිළිතුරු. ඒක තේරුම් ගන්න බෑ. මොකද දරුවන්ට ආදරේ තාත්තලා ඇත්තටම බයයි මගේ ළමයාට වරදක් වෙයි කියලා. මගේ ළමයාට නපුරක් වෙයි, මගේ ළමයා වැරදි මාර්ගයක යයි, මගේ ළමයාට මොකක් හරි කරදරයක් වෙයි කියලා අම්මට වැඩිය තාත්තා හිතනවා. අම්මත් හිතනවා. අම්මට වැඩිය තාත්තලා ඊට වැඩිය ගැඹුරින් හිතනවා. අම්මා උඩින් හිතන්නේ. අම්මා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැහැ කියලා තාත්තා හැම නෙවෙයි. තාත්තා හරි ගැඹුරෙන් හිතනවා. මගේ දරුවට කරදරයක් වෙයිද? මගේ දරුවට නරකක් වෙයිද? විපතක් වෙයිද කියලා හරි බයෙන් ඉන්නේ අප්පච්චි. අප්පච්චිගේ හිත ගලක් නෙමෙයි. ඒක මලක්. ගලක් වගේ අපිට පේන්නේ අප්පච්චිලා ඒක පෙන්වන්නේ නැහැ වැඩි එළියට. ඉතින් කරලා දුන්නත් ඒකත් ඇත්ත. දස මාසයක් කුසේ තියාගත්තේ නැති එකත් ඇත්ත. අම්මා වගේ අපි හැම වෙලාවෙම නලවන්නේ ඒකත් ඇත්ත. හැබැයි අප්පච්චි කියන්නේ අපිට තියෙන ලොකුම ශක්තිය මතක තියාගන්න.